එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. අපි අද රසවත් sausages බෙදුමක් හදාගන්න හදන්නේ. බලමු ඔයාලත් හදලා බලන්න. මම හදන වීඩියෝ එක ඇතුළට ගිහලා බලමු අපි කොහොමද රසට ඒක හදාගන්නේ කියලා. දැන් අපි තෙල් ටිකක් ලිපේ තියාගෙන රතු ලුණු ටිකක් මෙන්න මේ විදිහට බෙදගෙන තියෙන්නේ. රතු ලුණු එකතු කරගන්න මේකට රසයි. ඒ වගේම ඔය ඇස් වලට එහෙමත් හොඳයි. අපි කෑම හදද්දී ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි මේ එකතු කරගන්නේ කපාගත්ත මිරිස්. මේ මිරිස් අපේ ගෙදර මේව කරපිංචයි එකතු කරගත්තා. ඒකත් හොඳට තැම්බෙන්න හරිම අපේ. ඒකටම කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරගමු. අපි කපලත් මිරිස් දාන නිසා කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරාම ඇති. ඔයාලා රස අනුව ඔයාලා සැරට වැඩියෙන් කැමති නම් සැර වැඩියෙන් එකතු කරගන්න. අපි දැන් ලුණු කුඩු ටිකකුත් මේකටම එකතු කරගමු. කහ කුඩු සල්පකුත් එකතු කරගමු. ලස්සන පාටක් එනවනේ එතකොට. අපි මේකටම sausages කරල් ටික එකතු කරගමු. මේක කපලා එකතු කරන අයත් ඉන්නවා. මම කැමති මේ විදිහට කරන්න. ඔයාලා කැමති නම් කපලා එකතු කරගන්න. මම මේ විදිහට කැමති නිසා මේවා කපන්න නැතුව එකතු කරගන්න. දැන් තියෙන එකට මේක අවලං කරගන්න. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයකට තියාගෙන ඔයාලා මේක හොඳට පරිස්සමට අවලං කරගන්න. අපි දාපු පහේ ටික හොඳට sausages වලට අල්ලගන්න. හොඳට මේක හොඳිලා ගන්න. දැන් අපේ sausages එක හොඳට බෙදලා තියෙන්නේ. අපි දැන් ලිපෙන් ඉවත් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ අපි රසවත්ව හදාගත්ත අපේ sausages බෙදුම. ගොඩක් රසයි මේක. මට ඔයාලටත් කියන්න තියෙන්නේ මේ වගේ කෑම මේ විදිහට හදලා බලන්න කියලා. ඉස්සරහටත් ගොඩක් අපි කෑම හදන වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි subscribe කරලා නැති අලුතෙන් එකතු වෙන යාළුවන්ට අපි subscribe කරලා ආදරෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලීමක් කරන ගමන් අපි අදට ගිහින් එන්න. bye.